ආයුබෝවන් කියලා පිළිගන්නවා මధుව රිවිව් ප්ලස් YouTube channel එකට. අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා මේ අවුරුද්දේ අලුතෙන්ම තිරගත වුණ මිසිස් කියන හින්දි මූවි එක. ඉතින් සමහර කාන්තාවන්ගේ කසාද ජීවිතේ මොන වගේද කියලා අපිට හරියටම මේ ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන්. හරියනම් හැමදාමත් වගේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ මధుව රිවිව් ප්ලස් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔන්න පරිදි subscribe button එක පේනම තියෙනවා. ඒක click කරගෙනම ඔයාට අපේ channel එකත් එක්ක එකතු වෙන්නත් පුළුවන්. හරි එහෙනම් තවත් වැඩි කතා බහක් නැතුව අපි යමු අද මේ සුපිරිම ෆිල්ම් එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ රිචාව. ඉතින් මේ රිචා කියන්නේ ඩාන්සින් කණ්ඩායමක මෙම්බර් කෙනෙක්. ඊළඟට මේ රිචාව බලන්න මනමාලයෙක් ගෙදරට එනවා. මේ මනමාලයාගේ නම තමයි දිවාකර්. දිවාකර් කියන්නේ කාන්තා නාරිවේද වෛද්‍යවරයෙක්. දිවාකර් ඉතින් මේ විදිහට එයාගේ අම්මයි තාත්තයි එක්ක තමයි රිචාව බලන්න ඇවිල්ලා තියෙන්නේ. දිවාකරගේ තාත්තා මේ වෙලාවේ කියනවා අපිටත් දුවෙක් ඉන්නවා. එයා ඩොක්ටර් කෙනෙක් අසාද බැඳලා දැන් දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා. කොහොම හරි ඉතින් මේ දෙන්නා තනියම පැත්තකට ගිහිල්ලා කතා කරලා එකිනෙකාව අඳුර ගන්නවා. ඒ විතරක් නෙමේ මේ දෙන්නා එකිනෙකාව කසාද බඳින්නත් කැමති වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ රිචා වගේම දිවාකර් දෙන්නා හෝටල් එක කෑම කන්න ගිහිල්ලා ඉන්න වෙලාවේ රිචා කියනවා මම නම් පීසා වගේ දේවල් තමයි වැඩියෙන්ම කන්න කැමති කියලා. දිවාකර් නම් කියන්නේ එයා කැමති ගෙදර හදන සාමාන්‍ය කෑම කන්න කියලා. කොහොම හරි ඉතින් මෙහෙම ටික කාලයක් ගත වෙනකොට මේ දෙන්නා විවාහ වෙනවා. ඒ වෙලාවේ දිවාකරගේ තාත්තා රිචාට කියනවා ඔයා දැන් අපේම දුවෙක් කියලා. රිචාත් ඒකට ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඉතින් මේ දෙන්නගේ හෝම් කමින් එකත් ගොඩක්ම ජයට තියෙනවා. ඒ වෙලාවෙ ඉතින් මෙයාගේ ළඟට සාවි කියලා පුංචි ගෑනු ළමයෙක් ඇවිල්ලා පුංචි තෑග්ගක් දෙනවා. කොහොම හරි ඒකෙන් පස්සේ මේ හෝම් කමින් එක ඉවර වුණාම අපිට පෙන්වන්නේ එදා රෑ වෙලා සිද්ධ වෙන සිදුවීම. දිවාකර් හදිසි ලෙඩෙක් බලන්න ගිහිල්ලා ඉන්නකොට රිචා එයාලට කට්ටිය එවලා තියෙන තෑගි පරීක්ෂා කරනවා. ඉතින් එතන වැඩි හරියක් තියෙන්නේ ගෙදරක කුස්සියට අවශ්‍ය කරන දේවල්. හැබැයි මෙයාගේ ඩාන්සින් ගෲප් එකේ යාළුවෝ සෙට් එක එයාට බ්ලූටූත් හෑන්ඩ් ස්ප්‍රේ දෙකක් තෑගි කරලා තියෙනවා. කොහොම හරි මෙයා මේ දේවල් පරීක්ෂා කරන වෙලාවේ තමයි දිවාකර් මෙතෙන්ට එන්නේ. දිවාකර් ඇවිල්ලා ඉතින් ඇඳේ වාඩි වෙන්න හදනකොට රිචා කියනවා ඇඳට දාලා තියෙන මල් පෙදිවල පැල්ලම් ඇඳුමේ ගෑවේ කියලා. දිවාකර් ඒකට කියනවා ලෙමන් ජූස් හැඳි දෙකයි බේකින් සෝඩා හැන්දයි දැම්මනම් වැඩේ හරි කියලා. කොහොම හරි ඒකෙන් පස්සේ ඉතින් මේ දෙන්න එයාලගේ මංගල රාත්‍රියත් ගත කරනවා. ඊළඟට අපිට පෙන්වන්නේ පහවදා උදේ දිවාකරගේ අම්මා කුස්සියේ වැඩ කරන ගමන් ඉන්නකොට රිචා එයාලට හම්බ වෙලා තියෙන තෑග්ගකුත් අරගෙන කුස්සියට එනවා. ඒක පාවිච්චි කරන්න ඉතින් එළවලු කෑලි කරගන්න. රිචා ඉතින් ඒක කරන්ට් එකට ගහන ගමන් නැන්දම්මගෙන් අහනවා මම මේකෙන් ලූණු අඹරන්නද කියලා. නැන්දම්ම කියනවා ඒක අතහැරලා දාන්න තාත්තට චට්නි ඕනිත් ගලේ අඹරලා කියලා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ රිචාගේ මාමණ්ඩි කියන්නේ නීතිකාරයෙක් කියලා. මේ වෙලාවෙ ඉතින් මෙයාලගේ අසල්වැසි ගෙදරක ඉන්න සාවි කියන ගෑනු ළමයා එළවලුත් අරගෙන මෙතෙන්ට එනවා. ඒ ඇවිල්ලා කියනවා ඉතින් ගෙදරට ඇවිල්ලා ඉන්න අලුත් ලේලි අද හල්වා හදන්න යන්නේ කියලා. ඒ අතර ඉතින් නැන්දම්ම එළියට ගිහිල්ලා චට්නි හදන්න අවශ්‍ය කරන දේවල් මිරිස් ගලේ අඹරනවා. මේ අතරේ කුස්සියට වෙලා හල්වා හදන රිචාගේ ළඟට දිවාකර පිටිපස්සෙන් ඇවිල්ලා එයාව බදා ගන්නවා. රිචා කියනවා අම්මා දැන් මෙතෙන්ට එයි කියලා. ඒක නිසා ඉතින් දිවාකර රිචාව අතෑරියම රිචා දිවාකරට කිරි එකක් හදලා දෙනවා. දිවාකරුත් ඒක බීලා වැඩට යන්න ලෑස්ති වෙන්න එතනින් යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ පහවදා රිචාගේ අම්මා කුස්සියට වෙලා හොඳටම වැඩ. ඒකට හේතුව තමයි රිචා වගේම දිවාකර දෙන්න අද මෙහි දවල් කෑමකට එනවා. ඒ වෙලාවේ රිචාගේ තාත්තා කියනවා අපි රස කැවිලි කඩෙන් ඕඩර් කරමුද කියලා. ඒකට අම්මා කියනවා එයාලට එළිය කෑම කන්න දෙන්න බෑ. අනික දිවාකර එළිය කෑම කන්න කැමතිත් නෑ කියලා. ඒ වගේම ඉතින් දවල් වෙනකොට රිචා වගේම දිවාකර දෙන්න මෙහෙට ඇවිල්ලා දවල් කෑම කනවා. ඒ වෙලාවේ දිවාකර රිචාගේ අම්මගෙන් අහනවා ඔයා හදන කෑම රිචාටත් හදන්න පුරුදු කරා නේද කියලා. අම්මා එතකොට කියනවා එයා පුළුවන් උපරිමෙන් උත්සාහ කරා කියලා. ඒ වගේම ඒකෙන් පස්සේ රිචා වගේම දිවාකර දෙන්න එදා රෑ වෙලා දිවාකරගේ නෑදෑ කෙනෙක්ගේ ගෙදරින් කෑම කනවා. ඒකෙන් පස්සේ ඒ දෙන්න ආපහු ගෙදර ඇවිල්ලා රිචා කුස්සියට එනකොට අම්මා වලන් හොදන ගමන් ඉන්නවා. රිචා ඒක නිසා කියනවා ඕක දැන් නවත්තන්න හෙට උදේ වැඩකාරිය ඇවිල්ලා හැමදේම පිරිසිදු කරයි කියලා. නැන්දම ඉතින් ඒකට කුස්සිය අපිරිසිදු තියාගන්න බෑ කියනකොට රිචා ඒ දේවල් හොදන්න යනවා. නැන්දම එතකොට අදට ඔහොම ඉන්න කියලා රිචාට කාමරයට යන්න කියනවා. ඒ අනුව රිචා කාමරයට ආවම දිවාකර පිටිපස්සෙන් ඇවිල්ලා එයාව බදා ගන්නවා හනිමූන් ටයිම් කියලා. හැබැයි රිචාට හොඳටම කාලා අමාරු හින්දා එයා දිවාකරට කියනවා අද නෙමෙයි හෙට කරමු කියලා. දිවාකර එතකොට කියනවා සෙක්ස් කියන්නේ හොඳ ප්‍රතිජීවකයක් ඔයා ගිහිල්ලා කුස්සියේ තියෙන මෙඩිකල් බොක්ස් එක අරගෙන එන්න කියලා. රිචා ඉතින් ඒකත් අරගෙන කාමරයට ආව ගමන්ම දිවාකර ඒ අදාළ වැඩේ පටන් ගන්නවා. ඒ වගේම අපිට පෙන්නනවා එදා රෑ 12:30ට නැන්දම්ම කුස්සියට වෙලා වැඩ කරනවා.
ඒකෙන් පස්සේ අපිට පෙන්නන්නේ පහවදා උදේ දිවාකරගේ අම්මා එයාගේ තාත්තාගේ ඇඳුම් ටික ඇඳ උඩින් තියලා සෙරෙප්පු දෙකත් ඇඳ ගාවින්ම තියලා එයාට අවශ්‍ය කරන අසමෝදකම් පානයකුත් එයාගේ ළඟින්ම තියලා ආපහු කුස්සියට යනවා. නැන්දම කුස්සියේ ඉන්නකොට රිචා එතෙන්ට ආවම නැන්දම්ම රිචාට කියනවා එළවලු කපන්න කියලා. ඒ වෙලාවේ රිචා දන්නේ නැති ගොඩක් දේවල් නැන්දම්මගෙන් අහගෙන එයත් ඒ කුස්සියේ වැඩ පටන් ගන්නවා. ඒ වෙලාවේ සිංක් එකේ වතුර හිර වෙලා නැන්දම්ම එතෙන්ට ඇවිල්ලා ඒකට අත දාලා වතුර ඉවත් කරනවා. ඒ වෙලාවේ රිචා කියනවා වැඩකාරී ආවම ඒ දේවල් පිරිසිදු කරයි කියලා. එතකොට නැන්දම්මා කියනවා වැඩකාරී විශ්වාසය පිට අපිට කුස්සිය මෙහෙම අතාරින්න බෑ කියලා. ඇත්තටම ඉතින් මෙයාලගේ ගෙදර වැඩ කරන සේවිකාව ගොඩක් නිවාඩු ගන්නවා. කොහොම හරි මේකෙන් ටික වෙලාවකට පස්සේ දිවාකර කාමරේ ඉඳලා රිචාට එන්න කියලා කෑ ගහනවා. රිචාක නිසා කාමරයට ගියාම දිවාකර් එයාගේ ඇඳුම් අල්මාරියෙන් අරගෙන දෙන්න කියනවා. රිචාක නිසා දිවාකරගේ ඇඳුමක් අල්මාරියෙන් අරගෙන දෙනකොට දිවාකර් කියනවා ඔක්කොම ඇඳුම් අරගෙන දෙන්න කියලා. ඒක නිසා ඉතින් රිචා දිවාකරගේ යට ඇඳුම් පවා අරගෙන එළියෙන් තියලා ආපහු කුස්සියට යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ රිචා වගේම නැන්දම්මා දෙන්නා දිවාකරටයි තාත්තටයි කෑම බෙදනවා. රිචා ඉතින් ඒ වෙලාවේ දිවාකරගේ තාත්තට වම් අතෙන් කෑම බෙදනකොට තාත්තා කියනවා වම් අතෙන් හිඟන්නේකටවත් කෑම දෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඉතින් රිචා කරන්නේ ආපහු දකුණු අතෙන්ම තාත්තට කෑම බෙදන එක. රිචා ඊට පස්සේ නැන්දම්මට කියනවා අම්මේ ඔයත් වාඩි වෙන්න මම කෑම අරගෙන එන්නම් කියලා. ඒකට ඉතින් මාමණ්ඩි කියනවා එයාට ක්ලිනික් යන්න නෑනේ කියලා. රිචා ඉතින් ඒකෙන් පස්සේ මාමණ්ඩිට රොටි අරගෙන එනකොට මාමණ්ඩි ඒක එපා කියලා එයාට තේ අරගෙන එන්න කියනවා. රිචා ඒක නිසා ඉතින් කුස්සියට ගිහිල්ලා තාත්තටයි පුතාටයි තේ හදනකොට දිවාකර එතෙන්ට ඇවිල්ලා එයාගේ තේ එකත් අරගෙන රිචාට හරියට සමු දෙන්නෙවත් නැතුව එතනින් පිට වෙලා යනවා. ඒකට ඉතින් රිචාට පොඩ්ඩක් අවුල් ගියත් එයා ඒක වැඩිය ගණන් ගන්නෙ නෑ. ඒ වගේම ඉතින් දිවාකරගේ තාත්තා ගෙදරින් එළියට යනකොට එයාගේ සෙරෙප්පු දෙක පවා අම්මට එයාගේ ළඟට දෙන්න වෙනවා. ඒකෙන් පස්සේ රිචා වගේම නැන්දම්මා දෙන්න කෑම කන්න මේසෙට එනකොට මුළු මේසෙම හැඩි වෙලා. නැන්දම්මා ඉතින් කිසිම ගාණක් නැතුව කෑම කෑවුවත් රිචාට නම් ඒක දැක්කම එපා වෙනවා. රිචා ඉතින් ඒකෙන් පස්සේ ෆෝන් එකෙන් එයාගේ යාළුවෙකුට නටන්න පුරුදු කරනවා. ඒ වෙලාවේ ඒ යාළුවා රිචාගෙන් අහනවා ඔයාට ඇවිල්ලා යන්න එන්න බැරිද කියලා. රිචා ඉතින් ඒකට දිවාකරගෙන් අහලා බලන්නම් කියනවා. මේ අතර රිචාගේ අම්මට එයාගේ දුව කෝල් කරලා කියනවා ටික දවසකට ඇවිල්ලා යන්න එන්න ගෙදර හැමදේම නෑන බලාගනී කියලා. මොකද එයා මේ වෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා තමයි ඉන්නේ. රිචත් ඒක නිසා නැන්දම්මට කියනවා ඔයා ටික දවසකට ගිහිල්ලා එන්න ගෙදර හැමදේම මම බලා ගන්නම් කියලා. නැන්දම්ම ඒක නිසා ඉතින් රිචාට ගෙදර බලා ගන්න හැටි කියලා දීලා එයාලගේ අසල්වැසියොත් එක්ක එකතු වෙලා දුවට අවශ්‍ය කරන කෑම හදාගෙන පහුවදා උදෙන්ම ගෙදරින් පිට වෙලා යනවා. ඔන්න දැන් අපිට පෙන්නනවා නැන්දම්ම නැතුව රිචා ගෙදර බලා ගන්න පළවෙනි දවස. ඒ අනුව රිචා උදෙන්ම නැගිටලා එයාගේ මාමණ්ඩිට තේ එකක් ගෙහිලා දෙනවා. එතකොට මාමණ්ඩි කියනවා මම තාම බඩ සුද්ධ කරගත්තෙත් නෑ. අම්මා හැමදාම උදේට අසමෝන්දකම් වතුර හදලා දෙනවා කියලා. රිචා ඒක නිසා ඉතින් මාමණ්ඩිට අසමෝන්දකම් වතුර හදලා දෙනවා. එයා ඉතින් ඒකෙන් පස්සේ උදේට කෑම හදන්න ගලේ මොනවද අඹරනවා. ඉතින් මේ රිචා අඹරන විදිහින් අපිට හිතා ගන්න පුළුවන් එයාට ඒ දේවල් තාම පුරුදු නෑ කියලා. මේ වෙලාවෙ ඉතින් එයාගේ ඇහි ඒ දේවල් ගෑවිලා එයාට මූණ හොද ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒවා ඇහි ගෑවුන හින්දා රිචා කරන්නේ ඒ දේවල් බ්ලෙන්ඩරේ අඹරලා කෑම හදන එක. කොහොම හරි රිචා මේ විදිහට බ්ලෙන්ඩරේ පාවිච්චි කරන එක එයාගේ මාමණ්ඩිටත් ඇහෙනවා. ඒකෙන් පස්සේ රිචා මාමණ්ඩිට කෑම බෙදනකොට මාමණ්ඩි චට්නි එක දිහා අමුතු විදිහට බලාගෙන ඉඳලා රිචාගෙන් අහනවා මේ චට්නි ගලේ අඹරපුවා නෙවෙයි නේද කියලා. රිචා එකට මික්සරේ ඇඹරුවේ කිව්වම මාමණ්ඩි කියනවා කමක් නෑ ඔයා කොච්චර දේවල් තනියම බලා ගන්නවද ඔයාගේ නැන්දම්මට නම් ඒ දේවල් පුරුදු වෙලා තියෙන්නේ කියලා. රිචාටත් ඒක ඇහුවම ටිකක් අවුල් ගියත් එයා ඒක වැඩිය ගණන් ගන්නෙ නෑ. ඉතින් එහෙම කියපුවාම චට්නි එක කාපු නැති නිසා රිචා ඒක ඩස්බින් එකට දානවා. ඒකෙන් පස්සේ දිවාකරුත් වැඩට ගියාම රිචා කරන්නේ එයාගේ හෙඩ්ෆෝන් දෙක කනේ ගහගෙන සින්දුවකුත් අහගෙන කුස්සියට වෙලා නටන එක. ඒ අතර මාමණ්ඩි එයාගේ සෙරෙප්පු දෙක අරගන්න රිචාට කතා කරනවා. හැබැයි මේ රිචාට මාමණ්ඩි කතා කරන එක ඇහෙන්නේ නෑ මොකද එයා සින්දුවක් දාගෙන නටන නිසා. මාමණ්ඩි ඒක නිසා ඉතින් එයාම සෙරෙප්පු දෙක අරගෙන රිචාව බලන්න කුස්සියට ආවම රිචා නටන එක දකිනවා. රිචාත් ඉතින් මාමණ්ඩිව දැක්කම නටන එක නතර කරනවා. මාමණ්ඩිට ඒකට පොඩ්ඩක් අවුල් ගිහිල්ලා රිචාට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න මම ගොඩක් වෙලා කතා කරා කියලා එතනින් පිට වෙලා යනවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ ක්ලිනික් එකේ ඉන්න දිවාකර්ගේ ලන්ච් ටයිම් එක. හැබැයි ඉතින් එයාට එයාගේ කෑම එක පරක්කු නිසා පොඩ්ඩක් තරහා ගිහිල්ලා තමයි ඉන්නේ. ඒ අතර අපිට පෙන්වන්නේ රිචා මාමණ්ඩිට බිරියානි බෙදනකොට මාමණ්ඩි කියනවා මේවා කුකර් එකෙන්ද හැදුවේ කියලා. රිචා ඔව් කියනකොට මාමණ්ඩි කියනවා එහෙනම් මේක බිරියානි නෙමේ පුචාලෝ වෙලා. බිරියානි කියන එකේ තේරුම තමයි ගින්දර අඩුවෙන් දරලිපේ උයනවා කියන එක කියලා. කොහොම හරි එදා රෑ වෙලා දිවාකර් ගෙදර ඇවිල්ලා රිචාට අනම්මනම් කියනවා දවල් කෑම එකවත් වෙලාවට හම්බ වෙන්න ඕනි කෝෆි බීලා තමයි අද දවසේ මං පණ බේරගත්තේ කියලා.
කොහොම හරි ඒකෙන් පස්සේ මාමණ්ඩි එයාගේ නෝනාට කෝල් කරලා කියනවා ඔයාගේ සහායිකාවට හරියට බිරියානි හදන හැටිවත් කියලා දුන්නේ නැද්ද කියලා. නැන්දම්ම නම් කියන්නේ දවස් කීපයකට ඔහොම කන්න මම ඉක්මනට එනකල් කියලා. මාමණ්ඩි කියනවා අඩුම තරමේ එයාට මේ ගෙදරවත් පිරිසිදුවට තියාගන්න හැටි කියලා දෙන්න නැත්නම් මගේ ඇලර්ජික් එක වැඩි වෙලා හොස්පිටල් එකේ නතර වෙන්න වෙයි කියලා. ඒකෙන් පස්සේ අපිට පෙන්නන්නේ රිචා YouTube එකෙන් බිරියානි හදන වීඩියෝ එකක් බලාගෙන බිරියානි හදලා ඒවා මාමණ්ඩිට කන්න දීලා ඒක රසයිද කියලා අහනවා. මාමණ්ඩි ඉතින් ඒක පොඩ්ඩක් කාලා බලලා කියනවා ලුණු මදි කියලා. ඒකට ඉතින් රිචාට පොඩ්ඩක් අවුල් යනවා. ඒකෙන් පස්සේ රිචා කරන්නේ මාමණ්ඩි කාපුව අස් කරන එක. ඒ වෙලාවේ සිංක් එකේ වතුර ලීක් එකක් වෙලා වතුර බින්දුව බින්දුව බිමට වැටෙනවා. රිචා ඒකත් පිහ දානවා. ඊට පස්සේ දිවාකරටත් දවල් කෑම එක යවලා එයත් කනවා. ඒකෙන් පස්සේ එදා රෑ වෙලා දිවාකර් ගෙදර ආවම රිචා කියනවා දවල් බිරියානි ගොඩක් ඉතුරු වුණා ඒවා රෑට කමු කියලා. දිවාකරට ඒකට රෑට සැහැල්ලු කෑමක් කන්න ඕනි කියලා රිචාට කියනවා කඩි ෆුල්ක හදන්න කියලා. රිචාක නිසා කුස්සියට ගිහිල්ලා කඩි ෆුල්ක හදන ගමන් එයාගේ අම්මට කෝල් කරලා කියනවා මම හදන කෑම මාමණ්ඩි කන්න කැමති නෑ කියලා. රිචාගේ අම්මා නම් කියන්නේ ටික දවසක් යනකොට හැමදේම හරියයි කියලා. කොහොමද ඒකෙන් පස්සේ රිචා කෑම හදලා දිවාකරටයි තාත්තටයි කෑම බෙදනවා. එයාලා ඉතින් කාලා ඉවර වුණාම රිචා ආපහු කුස්සිය අස් කරනවා. ඒ වෙලාවේ එදා වගේම ආපහු සිංක් එකේ වතුර පිරিলা. රිචා එක නිසා ඉතින් සිංක් එකට අත දාලා ඒ වතුර යවනවා. ඒ වැඩ වලින් පස්සේ රිචා ආපහු කාමරයට ගියාම දිවාකර් සුපුරුදු විදිහටම වැඩ පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ රිචාගේ මූණේ නම් කිසිම හැඟීමක් නැහැ. ඒකෙන් පස්සේ පහුවදා සාවි කියන ගෑනු ළමයා ගෙදරට ඇවිල්ලා රිචාගේ නරලේ තියෙන තිලකේ හදලා කියනවා අපේ අම්මා නම් තිලක තියන්නේ නැහැ තිලක තියන්නේ වාසනාවන්ත ගෑනු කට්ටිය. මාතයා නෑ කියන්නේ එයා වාසනාවන්ත ගෑනු කෙනෙක් නෙමේ කියන එක කියලා. රිචා ඉතින් ඒකට කියනවා ඔයාගේ අම්මගේ ළඟ වාසනාව නැති වුණාට ඔයාගේ අම්මා තමයි වාසනාව කියලා. කොහොමද ඒකෙන් පස්සේ සාවි ආපහු යන්න ගියාම සිංක් එකෙන් වතුර තාමත් ලීක් වෙනවා දැකලා රිචා දිවාකරට කතා කරා දිවා එතෙන්ට එන්නේ නෑ. ඒ වෙලාවේ තමයි රිචාගේ ඩාන්සින් කරන යාළුවාගෙන් රිචාට කෝල් එකක් එන්නේ. යාළුවා කෝල් කරලා කියන්නේ එයාලා පුරුදු වුණ ඩාන්ස් එක තරඟයකට තේරිලා. රිචා ෆෝන් එක ආන්සර් කරපු නැති නිසා එයාලා කලින්ම පුහුණු වීම ආරම්භ කළා කියලා. රිචා එතකොට කියනවා මට කොහොමත් ඕකට එන්න වෙන්නේ නැහැ කියලා. යාළුවා කියනවා එහෙනම් අඩුම තරමේ තරඟෙවත් බලන්න එන්න ඊට පස්සේ අපේ ගෙදරින් කෑම ටිකකුත් කාලා දෙන්නටම යන්න පුළුවන් කියලා. රිචා ඉතින් ඒකට හා කියලා ෆෝන් එක තියලා එයාගේ නම්බරෙත් බ්ලොක් කරලා දානවා. රිචා එකෙන් පස්සේ එයාගේ තාත්තට කෝල් කරලා එයා ඉස්කෝලේ යන කාලේ රචනා කරපු නැටුම තියෙනවද කියලා අහනකොට රිචාගේ මාමණ්ඩි ෂර්ට් එකකුත් අරගෙන එතනට එනවා. මාමණ්ඩි ඇවිල්ලා කියන්නේ වොෂින් මැෂින් එකේ හේදුවා කියලා මේකේ පැල්ලම් යන්නේ නැහැ කියලා. රිචා එක නිසා ඉතින් ආපහු ඒ ෂර්ට් එක ගලේ හොදනවා. ඒකෙන් පස්සේ එදා රෑ වෙලා දිවාකර් ගෙදර ආවම රිචා කියනවා මං ඔයාලට මැසේජ් එකක් එව්වා සිංක් එකේ බටේ කැඩිලා නිසා පයිප් බාස් කෙනෙක් එක්ක අරගෙන එන්න කියලා. ඒක නෙවෙයි මම කියන්න හැදුවේ අපේ ගෙදර ඉතුරු වැඩ කරගන්න වැඩකාරියක් ගත්තා නම් හොඳයි. එතකොට මට මගේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. මට දැන් මගේ වැඩ කරගන්න වෙලාවක් නැහැ. ඔයා දන්නවනේ මම ඩාන්සින් කණ්ඩායමක ඉන්නවා කියලා කියනවා. දිවාකර ඒකට අහනවා ඒ රස්සාවෙන් ආදායමක් එනවද එහෙම නැත්නම් ඒක විනෝදයටද කරන්න කියලා. රිචා එකට කියනවා වැඩක් කරොත් නේද ආදායමක් එන්නේ කියලා. දිවාකර ඒකට මට පොඩ්ඩක් හුස්ම ගන්න දෙන්නකෝ කියලා එතනින් පිට වෙලා යනවා. රිචා එකෙන් පස්සේ ලීක් වෙලා තියෙන සිංක් එකේ බටේ යටින් බාල්දියක් තියෙනවා. ඉතින් මෙයා කුස්සියේ වැඩ කරන ගමනුත් දිවාකර කෝල් කරලා අහනවා වැඩ ඉවරයිද කියලා. රිචා තාම නෑ කියනකොට දිවාකර කේන්තියෙන්ම ෆෝන් එක තියෙනවා. රිචා ඉතින් ඒකෙන් පස්සේ කුස්සියේ වැඩ ඉවර කරලා සාලේ තියෙන සෝෆාවෙන් නිදා ගන්නවා. ඒකෙන් පස්සේ දිවාකර පහුවදා ඔයා කොහෙද හිටියේ කියලා අහනකොට රිචා කියනවා එයාගේ ඔසප් කාලේ පටන්ගෙන කියලා. දිවාකර ඉතින් ඒකට කියනවා ඔයා දවස් 4-5ක් කුස්සියට යන්නේ නැතුව විවේක ගන්න කියලා. රිචාට ඔසප් කාලේ නිසා ඒ දවස් ටිකේ ගෙදර වැඩ කරගන්න සාවිගේ අම්මට එන්න කියලා. එයා ඇවිල්ලා ගෙදර වැඩ කරනකොට රිචා එයාට කියනවා ගෙදර වැඩවලට වැඩකාරියක් හොයලා දෙන්න පුළුවන්ද කියලා. සාවිගේ අම්මා කියනවා මම කී දෙනෙක් නම් එක්කරගෙන ආවද එයාලා කවුරුත් මේ ගෙදර වැඩි කාලයක් ඉන්න කැමති නෑ. මොකද මේ ගෙදර කුලමල ભેදේ ගොඩක්ම තියෙනවා කියලා. කොහොම හරි මේ විදියට රිචාට ඔසප් කාලේ ඉවර වෙනකල් සාවිගේ අම්මා ගෙදර වැඩ ටික බලා ගන්නවා. රිචා ඉතින් ඒ දවස් ටිකේ හොඳට විවේක ගන්නවා. හැබැයි ඉතින් දිවාකර වගේම තාත්තා දෙන්න සාවිගේ අම්මට වැඩිය කැමති නෑ වගේ තමයි හැසිරෙන්නේ. මේ අතර සිංක් එකෙන් ලීක් වෙන වතුර වලින් බාල්දියක් පිරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒකෙන් පස්සේ අපිට පෙන්නන්නේ රිචා කාටවත් නොකියාම ජොබ් එකකට ඇප්ලයි කරනවා. කොහොම හරි මෙහෙම ටික දවසක් ගත වෙලා ගියාම රිචා සුපුරුදු විදිහටම එයාගේ කුස්සියේ රස්සාව පටන් ගන්නවා. රිචා ඉතින් කෑම හදලා දිවාකරටයි මාමටයි දීලා එතනින් වාඩි වෙලා කියනවා මම ජොබ් එකකට යන්න තීරණය කළා කියලා. දිවාකර කියනවා ගෙදරකට වැඩ කරන එක පිරිමියෙක් හිටියාම හොඳටම ඇති කියලා. මාමණ්ඩි එතකොට අහනවා ඔයා මොන වගේ ජොබ් එකකටද යන්න හදන්නේ කියලා.
රිචා කියනවා ළඟ තියෙන ඉස්කෝලේක ඩාන්සින් ටීචර් කෙනෙක් විදියට වැඩ කරන පාර්ට් ටයිම් ජොබ් එකක් කියලා. මමත් ඉතින් ඒක අපේ නම්බුවට හරියන්නේ නැහැ කියලා එතනින් නැගිටලා යනවා. දිවකර ඊට පස්සේ රිචාගේ ළඟට ඇවිල්ලා කියනවා මම තාත්තත් එක්ක කතා කරනකල් ඔයා ජොබ් එකකට ඇප්ලයි කරන්න එපා. අනික ඔයා ප්‍රෙග්නන්ට් වුණාම ඔයාට කොහොමත් ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවනේ කියලා. ඒකෙන් පස්සේ එදා රෑ වෙලා දිවාකරගේ ලොකු තාත්තගේ පුතා තුන්නු එයාගේ බිරිඳයි පුතයි එක්ක මෙහෙට එනවා. එයාලා ඉතින් මීටින් එකට ගිහිල්ලා ආපහු එන ගමන් තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවේ තුන්නුගේ බිරිඳ ඇරෙන්න ඉතුරු හැමෝම කට්ටිය එක එක බීම වර්ග තමයි ඉල්ලන්නේ. තුන්නුගේ බිරිඳ මේ වෙලාවේ බීම කීයක් ඕනේද කියලා ඇහුවම දිවාකර කියනවා රිචා ඒ දේවල් හදයි එයා ඒවට ගොඩක් කැමතියි කියලා. රිචා ඒක නිසා කුස්සියට ගිහිල්ලා ඒ එක එක දේවල් හදාගෙන ආවම තුන්නු කියනවා දැන් හවස් වෙලා නිසා මේ බීම බොන්න බෑ කියලා. තුන්නුගේ බිරිඳ රිචා ගොඩක් මහන්සි වෙලා හදපු නිසා බීලා බලන්න කිව්ව නිසා තුන්නු ඒක බීලා බලනවා. හැබැයි මේ තුන්නු ඒක බීපු ගමන්ම ඒ බීම එකේ එක එක වැරදි කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ රිචාගේ මාමණ්ඩි රෑට මොනවද කන්නේ කියලා තුන්නුගෙන් අහනකොට රිචා කියනවා රෑට කෑම උයලා තියෙන්නේ කියලා. හැබැයි දිවාකර නම් කියන්නේ එයා මේ වෙනකොටත් එළුමස් ගේන්න කෙනෙක් යවුවා කියලා. එතකොට තුන්නු කියනවා එහෙනම් අද රෑ එළුමස් කරිය මම හදන්නම් ගෑනු කට්ටිය විවේක ගන්න. අද රෑ කෑම එක පිරිමි අපි කට්ටිය හදලා දෙන්නම් කියලා. ඒ වගේ මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය රිචාට සූදානම් කරන්න කියලා තුන්නු කියනවා. කොහොම හරි ඒකෙන් පස්සේ කට්ටියම එළුමස් කරිය හදාගෙන කාලා. රිචා ඉතින් පිඟාන එහෙම අරගෙන කුස්සියට යනකොට කුස්සිය සම්පූර්ණයෙන්ම හැඩි වෙලා. ඒකට තුන්නුගේ බිරිඳ කුස්සිය අස් කරන්න උදව් කරන්න හැදුවත් රිචාට ඒක තනියම කරගන්න පුළුවන් කියනවා. ඒත් එකම තව ශිකන්ධි 3ක් ඕනේ කියලා දිවාකර කෑ ගහනවා. කොහොම හරි ඒකෙන් පස්සේ රිචා පහුවදා උදෙන්ම නැගිටලා කොහේ හරි යන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ මාමණ්ඩි අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. රිචා ඉතින් ජොබ් ඉන්ටර්විව් එකට කිව්වම මාමණ්ඩි කියනවා ඔයාගේ නෑනටත් ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා. එයාටත් ඕනනම් ජොබ් එකකට යන්න පුළුවන්. ඒත් එයාට ජොබ් එකට වඩා එයාගේ පවුල වැදගත් වුණා කියලා. රිචා ඉතින් මේක පාර්ට් ටයිම් ජොබ් එකක්. ඒකෙන් පස්සේ ගෙදරත් හොඳට බලා ගන්න පුළුවන් කිව්වත් මාමණ්ඩි ඒකට කැමති වෙන්නේ නෑ. ඒක නිසා ඉතින් රිචාට ඒ වැඩේත් අතෑරලා දාන්න සිද්ධ වෙනවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ රිචා වගේම දිවාකර දෙන්න රිචාගේ ඩාන්සින් කරන යාළුවාගේ ගෙදර රෑ කෑමකට ගිහිල්ලා ඉන්නවා. රිචා ඉතින් කෑම කාලා ඉවර වෙලා මේසෙ අස් කරන්න හදනකොට දිවාකර කියනවා ඔයා වයින් එක ඉවර කරන්න මම මේ ටික අස් කරන්නම් කියලා. රිචා ඉතින් ඒකට ගොඩක් පුදුම වෙලා අහනවා ඔයා මේ වෙලාවේ ගොඩක් උදව් කරන්න යනවනේ කියලා. දිවාකර ඉතින් ඒකට මම ගෙදරදී උදව් කරන්නේ නැද්ද කියලා අහනවා. රිචා ඉතින් තාත්තයි පුතයි දෙන්න මේසේ ඉඳගත්තාම හෙල්ලෙන්නවත් නෑනේ කියලා හොඳටම hina වෙනවා. දිවාකර කියනවා මම ක්ලිනික් එකේ තනියම වැඩ කරනකොට ඔයා එනවද මට උදව් කරන්න කියලා. රිචා කියනවා ඉතින් ඔයා මට එතෙන්ට එන්න දෙනවද ඔයාට උදව් කරන්න කියලා. කොහොම හරි කතාව නිසා දිවාකරට පොඩ්ඩක් අවුල් යනවා. ඒක නිසා මේ දෙන්න කුස්සියට ආවම දිවාකර රිචාට බනිනවා කට්ටිය ඉන්න තැන මාව ලැජ්ජා කරන්නද මාව මෙතෙන්ට එක් කරගෙන ආවේ කියලා. රිචා කියනවා ඉතින් මම ඔයාට විහිළුවක් කරේ කියලා. දිවාකර කියනවා මං වගේ ගෞරවනීය ඩොක්ටර් කෙනෙකුට ඔයා මෙහෙමද සලකන්නේ කියලා. කොහොම හරි මේ වෙලාවේ රිචාගේ යාළුවාගේ මහත්තයා මේ දෙන්නට කතා කරපු නිසා මේ දෙන්නට එතෙන්ට යන්න වෙනවා. ඒකෙන් පස්සේ ඉතින් මේ දෙන්න කාර් එකෙන් ගෙදර ගියත් දිවාකර නම් ඉන්නේ ගොඩක් කේන්තියෙන්. ගෙදර ගියට පස්සේ රිචා දිවාකරව යාළු කරගන්න උත්සාහ කරත් දිවාකර කියනවා එයාට සොරි කියන්න කියලා. රිචා ඒක නිසා දිවාකරගෙන් සමාව ගත්තම දිවාකර ආපහු රිචාත් එක්ක සෙක්ස් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ රිචාගේ මූණේ නම් කිසිම සතුටක් පේන්නේ නැහැ. කොහොම හරි ඒකෙන් පස්සේ රිචා ආපහු පහුවදා උදෙන්ම නැගිටලා කෑම හදන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ සිංක් එකේ වතුර ලීක් වෙනවට දාලා තිබ්බ බාල්දිය පිරීලා තිබ්බ නිසා රිචා ඒක අයින් කරලා එතෙන්ට වෙන බාල්දියක් තියෙනවා. රිචා ඒක නිසා ඒක හදන්න කෙනෙකුට එන්න කියන්න කියලා දිවාකරට කිව්වත් එයාට සම්මන්ත්‍රණයකට යන්න තියෙනවා කියලා එයාගේ බෑග් එක හදන්න කියලා රිචාට කියනවා. රිචා ඒක නිසා දිවාකරගේ බෑග් එක සූදානම් කරනකොට දිවාකර කියනවා එයා ආපහු එන දවසට තාත්තගේ උපන්දිනේ. එදාට තාත්තගේ යාළුවෝ දවල් කෑමකට එනවා. ඒක නිසා මම ඔයාට මෙනු එක හදලා දෙන්නම් කෑම ටික නියමෙටම තියෙන්න ඕනි කියලා. රිචා ඊට පස්සේ බෑග් එක සූදානම් කරලා ඉවරයි තව මොනවා හරි ඕනේද කියලා අහනවා. දිවාකර ඉතින් ටැක්සිය එන්න තව විනාඩි 20ක් තියෙනවා කියලා ආපහු රිචාත් එක්ක සෙක්ස් කරන්න හදනකොට රිචා ඒකට විරුද්ධ වෙනවා. දිවාකර ඒකට කේන්තියෙන් අහනවා මොනවද වෙලා තියෙන්නේ කියලා. රිචා එතකොට කියනවා සෙක්ස් තියෙන්නේ දරුවෝ හදන්න විතරද? ඔයා මැෂින් එකක් වගේ සෙක්ස් කරලාද පවුල සැලසුම් කරන්න හදන්නේ? ඔයාට තේරුම් ගන්න බැරිද මට ගොඩක් රිදෙනවා. සෙක්ස් කියන්නේ මෙහෙයුමක් නෙමෙයි. ඔයාට ඉවර වුණාම මෙහෙයුම ඉවර වෙනවා. පොඩ්ඩක් හරි ආදරය කරන්න දිවාකර මටත් ආසාවල් තියෙනවා. හැමදාම කෙලින්ම වැඩේ පටන් ගන්නවා ඉවර වුණාම යන්න යනවා කියලා. ඒකෙන් ඊට පස්සේ දිවාකරට හොඳටම කේන්ති ගිහිල්ලා කියනවා තමුසෙට සෙක්ස් ගැන හොඳ අත්දැකීම් තියෙනවා වගේ.
තමුසෙට ආස කරන්න තරම් තමුසෙ ළඟ මොනවද තියෙන්නේ? තමුසෙගේ ළඟට එන්න බෑ. තමුසෙ ළඟ කුස්සියේ ගඳ එනවා. තමුසෙ කවදා හරි දවසක කණ්ණාඩියකින් මූණ බලලා තියෙනවද කියලා එතනින් පිට වෙලා යනවා. ඒක තව නිසා ඉතින් රිචාගේ හිත හොඳටම රිදෙනවා. කොහොම හරි ඒකෙන් පස්සේ අපිට පෙන්නන්නේ පහුවදා දිවාකරගෙන් නැන්දා මේ ගෙදරට එනවා. ඒ ඇවිල්ලා රිචාට කියනවා අද රෑට හොඳට කන්න හෙට උපවාස නිසා වතුරවත් බොන්න බෑ කියලා. එයා ඊට පස්සේ කුස්සියට ඇවිල්ලා කුස්සිය දිහා බලලා කුස්සියේ පිරිසුදුකම අනුව තමයි ගෙදරක දියුණුව සිද්ධ වෙන්නේ කියනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්නම එකතු වෙලා උයන ගමන් රිචා එයා නටන වීඩියෝස් නැන්දට පෙන්නනවා. ඒත් එකම ටික වෙලාවකින් දිවාකරුත් ගෙදරට එනවා. ඒකෙන් පස්සේ පහුවදා රිචා දිවාකරටයි මාමණ්ඩිටයි උයලා කන්න දෙනවා. ඒ වෙලාවේ මාමණ්ඩි කියනවා උපවාසය ඇඟට හොඳයි හැම සම්ප්‍රදායක් පිටිපස්සෙම විද්‍යාත්මක හේතුවක් තියෙනවා කියලා. ඒකෙන් පස්සේ එදා රෑ වෙලා දිවාකර් රිචාගේ ළඟට ෆෝන් එක අරගෙන ඇවිල්ලා අහනවා මේ මොනවද කියලා. මොකද මේ දිවාකර් දැකලා තියෙනවා රිචා සෝෂල් මීඩියා දාලා තියෙන එයාගේ ඩාන්සින් වීඩියෝස්. රිචා කියනවා මම හිතුවේ ඔයා කලින්ම මේ දේවල් ගැන දන්නවා ඇති කියලා. දිවාකර් කියනවා මට සෝෂල් මීඩියා ගැන වැඩි දැනුමක් නැහැ. ඒත් මේ දාලා තියෙන දේවල් හොඳ නැහැ ඒවා අයින් කරන්න කියලා. රිචා ඉතින් ඒකට කේන්තියෙන් වගේ කියනවා ඒවා අයින් කරන්න බෑ කියලා. දිවාකර එතකොට මේ ගෙදර ඉන්න ඕන නම් මෙහි තියෙන නීති රීති පිළිපදින්න ඕනි කියලා එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න ඒ අදාළ චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව එයාලගේ උපවාසය ඉවර කරනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නන්නේ දිවාකරගේ තාත්තගේ උපන්දින දවස උදා වෙනවා. නැන්දත් ගෙදරින් පිට වෙලා යනවා එයාට වෙන වැඩ වගේක් තියෙනවා කියලා. රිචාඩින් කුස්සියට යනකොට බඩු ගොඩක් ගෙනල්ලා තියෙනවා කෑම හදන්න. ඒ වගේම දිවාකරගේ තාත්තගේ යාළුවොත් ගෙදරට ඇවිල්ලා කේක් එහෙම කපලා තාත්තගේ උපන්දිනය සමරනවා. රිචා ඉතින් මේ අතරේ කුස්සියට වෙලා කල්පනා කරන ගමන් ඉන්නවා. ඒ වගේම අපිට පේනවා සිංක් එකට දාලා තියෙන බාල්දියක් දැන් ෆුල් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ අතරේ පාටියට ඇවිල්ලා හිටිය තුන්නුට ශිකංජි බොන්න ආසාවක් හිතිලා එයා තව කාටද ඕනි කියලා අහනවා. ඉතින් එතන හිටපු හැමෝම කට්ටිය ඒකට අත උස්සනවා. ඒ අනුව වැඩකාරයා කුස්සියට ඇවිල්ලා රිචාට කියනවා නෝනා ලෙමනේඩ් වීදුරු 9ක් ඕනි වෙනවා. පැණි සහ ලුණු රස 2යි. පැණි රස 3යි. ලුණු රස 2යි. අයිස් නැතුව 4යි. ග්‍රීන් චිලි එක 1යි කියලා. ඒ වගේම අපිට පේනවා පාටියට ආපු කට්ටිය නටන ගමන් ඒ පාටිය එන්ජොයි කරනවා. තුන්නු ඉතින් අමුතු විදිහකට නටන ගමන් දිවාකරගෙන් අහනවා මේ නැටුම හොඳයිද කියලා. දිවාකර ඒකට ඔය මොකද්ද කියලා අහනකොට තුන්නු කියනවා ඇයි ඔයා සෝෂල් මීඩියා වල දැක්කේ නැද්ද ඔයාගේ බිරිඳගේ ඩාන්ස් එකනේ මේ කියලා. දිවාකර ඒක නිසා කේන්තියම කුස්සියට ඇවිල්ලා රිචාඩ් බනිනවා අර වීඩියෝ එක දැකලා පාටියේ ඉන්න හැමෝම මාව විහිළුවට අරගෙන කියලා. ඒ වගේම කොයි දෙයක්ෝ ශිකංජි කියලා හයියෙන් අහලා දිවාකර ආපහු පාටියට යනවා. රිචා ඒක නිසා ඉතින් ඉක්මනින්ම ශිකංජි හදන්න වීදුරු ටික මේසේ උඩින් තියලා බීම එක වෙනුවට සිංක් එකෙන් එකතු වෙලා තියෙන ජරා වතුර එක අරගෙන ඒ වීදුරු වලට දානවා. ඊට පස්සේ ඒක අරගෙන ගිහිල්ලා පාටියෙන් තියලා ආපහු කුස්සියට ඇවිල්ලා ගොඩක් කලබලෙන් කල්පනා කරනවා. ඒත් එකම ටික වෙලාවකින් දිවාකර් එයාගේ තාත්තත් එක්ක රිචාට බැනගෙනම කුස්සියට එනවා. රිචා ඉතින් ඒත් එක්කම එතන තිබ්බ ජරා වතුර එක අරගෙන ඒකෙන් දිවාකරගේ මූණටම දමලා ගහනවා. ඊට පස්සේ එතනින් පිට වෙලා කාර් එකේ යතුරත් අරගෙන රිචා එයාලගේ ගෙදරට පිට වෙලා යනවා. රිචාගෙන් පස්සේ එයාලගේ ගෙදරට ආවම අම්මා කියනවා පුතේ ඒක තමයි දැන් ඔයාගේ ගෙදර. මෙච්චර පුංචි දෙයකට ගෙදර දාලා ඉන්නේ කවුද? යම් මාත් එක්ක ගිහිල්ලා සිද්ධ වුණ දෙයට ආපහු සමාව අරගමු කියනවා. ඒත් එකම රිචාගේ මල්ලි එතෙන්ට ආවම අම්මා කියනවා තරහ අඩු වෙන්නත් එක්ක සීතල වතුර එකක් බොන්න. ඒත් එකම ඔයාගේ මල්ලිටත් වතුර එකක් දෙන්න කියලා. රිචා කියනවා මට බෑ. ඇයි එයාට ගන්න බැරිද? ඔයාලා වගේ දෙමාපියෝ නිසා තමයි දරුවෝ නරක වෙන්නේ කියලා. රිචා ඉතින් ඒ විදිහට කියලා එයාගේ කාමරයට දුවගෙන යනවා. මෙහෙම ටික දවසක් ගත වෙලා ගියාම අපිට පේනනවා දිවාකරගේ ගෙදර. දිවාකර ඉතින් ආපහු වෙන කෙනෙක් කසාද බැඳලා. ඒ වගේම අපිට පේනනවා රිචාව. රිචා ඉතින් ආපහු එයාගේ ඩාන්සින් වැඩේ පටන් ගෙන එයාලට ෂෝ එකක් හම්බ වෙලා. ඉතින් ඒ ෂෝ එක බලන්න සාවි වගේම එයාගේ අම්මත් එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. කොහොම හරි මෙන්න මේ විදිහට තමයි මේ ෆිල්ම් එකේ කතාවත් අවසාන වෙන්නේ. ඒ වගේම ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් තවත් දවසක මේ වගේ සුපිරිම සුපිරි ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.